여러분 안녕하세요. අද අපි කතා කරන්න යන්නේ කලින් සතියේ අපි කතා කරා විධිමත් ආකාරයට අසන්නාට ගෞරවයක් ඇති වෙන ලෙස නාම වාක්‍යයක උක්තේ ගුණාංග අපි කතා කරන්නේ කොහොමද කියලා. වෙන කෙනෙක්ට කියන්නේ කොහොමද කියලා. ඒ වගේ අවිධිමත් විදියට අසන්නාට ගෞරවයක් ඇති වෙන ලෙස වාක්‍යයක උක්තේ ගුණාංග ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම වාක්‍යයේ උක්තේ ගුණාංග විධිමත් විදියට ප්‍රශ්න කරන්නේ කොහොමද කියලා සහ අවිධිමත් විදියට ප්‍රශ්න කරන්නේ කොහොමද කියලා ඒ මොන විදියට කතා කරත් කොරියන් සංස්කෘතිය අනුව අසන්නාට ගෞරවයක් වෙන විදියට තමයි අපි කතා කරන්නේ. ඔන්න බලමු දැන් කොහොමද කියලා අපි ඉගෙන ගත්ත මේ ටික. අපි විධිමත් විදියට කතා කරනකොට ඉම්නිදා යන්න පාවිච්චි කරනවා. නාමපදයේ පිටිපසින් අලවමින් තමයි පාවිච්චි කරන්නේ. නාමපදයේ පිටිපසින් අලවමින් තමයි ඉම්නිදා ප්‍රශ්නයක් අහනවා නම් නාමපදයේ ගුණාංග නාමපදයේ පිටිපසින් ඉම්නිකා අලවමින් තමයි ප්‍රකාශ කරන්නේ. හරිද? එතකොට මොකද්ද මේ විධිමත් නැත්නම් ප්ලෑන් කරලා අසන්නට ගෞරවයක් ලබා දෙන්න තමයි අපි හදන්නේ නාමපදයේ ගුණාංග කියනකොට. මොන හරි වාක්‍යයක නාමපදයේ ඒ උක්තේ ගුණාංග කියනකොට. උක්තේ ගුණාංග කියනකොට ඒ උක්ත පදයේ නාමපදයක් නාමපදයේ පිටිපසින් මේ ඉම්නිදා හරි අලෝලා ගුණාංගය විස්තර කරනවා. ඉම්නිකා අලෝමේ ගුණාංගය ප්‍රශ්න කරනවා. හරිද? ඊට මේකෙදි කරන්නේ ඊයෝ ඒයෝ හල් කිරීමක් තිබ්බොත් ඊයෝ ඒක වාක්‍යයක උක්ත නාම පදයේ පිටිපස්සේ හල් කිරීමක් තියනවා නම් පච්චිමයක් තියනවා නම් හල් කිරීමක් තියෙන අවස්ථාවේදී ඊයෝ දානවා සරලකින් අවසන් වෙනවා නම් ඊයෝ දානවා. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. දැන් අද කතා කරන්නේ මේක නැතාර්ථය. මේක නෙගටිව් ෆෝම් එක නැතාර්ථය. ඒ කියන්නේ වාක්‍යයක උක්ත නාම පදයේ ගුණාංගේ එහෙම නොවේ කියලා වෙන කෙනෙක් කියනකොට කොහොමද කියන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවා වාක්‍යයක උක්තයට දාන නිපාතයක් තියෙනවා ඊ සහ ගා කියලා. ඒක තමයි වාක්‍යයක මෙයා තමයි උක්තය. මෙයා තමයි මේ වාක්‍යයේ කතෘ කියලා පෙන්වන්න දක්වන නිපාතය. ඒක හල් කිරීමක් තිබ්බොත් ඊ සොරේකින් අවසන් වෙනවා නම් ගා. දැන් මේ කතාවේදී මේ මොන විදියට අපි විධිමත් හෝ අවිධිමත් ඒ ක්‍රම දෙකෙන්ම උක්තේ ගුණාංග නැහැ කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම නාමපදය හල් කිරීමක් තිබ්බොත් ඊ දාලා උක්ත කරන්න ඕනේ. එහෙම නැත්නම් සොරේකින් අවසන් වෙනවා නම් ඒ කියන්නේ නාමපදයේ හල් කිරීමක් නැත්නම් උක්ත නාමපදයේ ගා දාලා උක්ත කරලා නැතාර්ථය ප්‍රකාශ කරන්න ඕනේ. දැන් බලන්න මෙතන උදාහරණ දෙකක් තියෙනවා. දැන් මේ හල් කිරීමක් තිබ්බොත් ඊ ආනියේයෝ හල් කිරීමක් නැත්තම් ගා අනියේයෝ. දැන් මේ චිකප් කියන එක මේ නේද? චිකප් හල් කිරීමක් තියෙනවා. හල් කිරීමක් තියෙන නිසා එතකොට අනිවාර්යයෙන්ම ඊ දාලා උක්ත කරන්න ඕනේ ඊ ආනියේයෝ. හරි. ඊළඟට මේක බලන්නකෝ. මෙතනදී මෙතන ඊසා කියලා කියන්නේ ડોක්ටර්ට ඊසා සොන්සෙන්නේ කියලා කියනවා ડોක්ටර්ට. ඊසා සොන්සෙන්නේ ඊසා කියලා කියනවා නම් එතන මේ සොරයක් තියෙනවා. සොරයක් තියෙනකොට එතකොට උක්ත කරනවා නම් සොරයක් තියෙන අවස්ථාවල් දාන්නේ උක්ත කරනකොට ගා නිපාතය. එතකොට ඊසාගා අනියේයෝ චිකාබි අනියේයෝ ඊසාගා අනියේයෝ. දැන් මේ උදාහරණයක් ඉතින් අය කොහොමද උක්ත කරන්නේ කියලා මම තාම උදාහරණයක් පෙන්නන්න. දැන් මම කියනවා මම ගැන චෝනන් කේ රේ රා මගේ නම දැන් මෙතන රා කිව්වම සොරයක් තියෙනවා ළමයි. එතකොට සොරයක් තිබ්බොත් පෙරේරාගා මම පෙරේරා නෙමෙයි. සොරයක් තියෙන පෙරේරාගා ආනියේයෝ. පෙරේරාගා අනියේයෝ. මම කියනවා මම කොරියන් ගුරුවරයෙක් නෙමෙයි කියලා. ඒක කියන්නේ කොහොමද? චෝනන් 한국어 선생님 දැන් මම හල් කිරීමක් එනවා ඊ අය හල් කිරීමක් තියෙන නිසා දාන්න ඕනේ සාමාන්‍යයෙන් සොරකින් අවසන් වෙනවා නම් ගා හල් කිරීමක් තිබ්බොත් ඊ උක්තේ බව හඟවන්න. අපි උක්ත කරගත්තා ඉස්සෙල්ලා 한국어 선생님이 아니에요. හරි. එතකොට
දැන් අපි ගත්තොත් එහෙම මේකේ ඔයගොල්ලෝ දන්නවා මේ අනියේයෝ කියලා කියන්නේ අනියන ඊයේ පුජන් ප්‍රයෝන් තින්දා. ඒ කියන්නේ මේ ඊයේයෝ කිය අනියේයෝ කියලා කියන්නේ ඊයේයෝ කියන එක නෙගටිව් අර්ථය, නැත අර්ථය, ඍණ අර්ථය. හරිද? පුජන් ප්‍රයෝන් ඉදා. ඊගානියෝනන් කෙවසික් චොගින් සංවාන් ඒසරන්. දැන් ඊගානියෝ කියන එකේ විධිමත් අවස්ථාව තමයි ඉම්නිදා කියන එක නේද? ඒ කියන්නේ ඊගා අනියෝ එකේ විධිමත් අවස්ථාව තමයි අනිම්නිදා කියන එක. දැන් අපි මේකම කියනවා චෝනන් පෙරේරාගා අනිම්නිදා චෝනන් සොන්සෙනීමි අනිම්නිදා අනිම්නිදා කියලා නැතාර්ථය විධිමත් විදියට කියන්න පුළුවන්. ඉතාමත්ම සරලවම කියලා දුන්නා. ඊගා ඉම්නිදා ඉම්නිකා දාලා අපි කියනවා නාමපදේ උක්ත නාමපදේ ගත්තොත් ගුණාංගයක් වෙන කෙනෙක්ට කියනකොට පාවිච්චි කරනවා විධිමත් විදියට ප්ලෑන් කරලා කතා කරනවා. එතකොට ඒක ප්‍රශ්න කරන්නේ ඉම්නිකා දාලා. එතකොට ඒක ව්‍යවහාරික භාෂාවේදී කියනකොට දානවා කල්කිරීමක් තිබ්බොත් ඊයේයෝ සොරකින් අවසන් වුණොත් ඊයේයෝ. නමුත් මේකම උක්ත නාමපදේ ගුණාංගය එහෙම නෙමෙයි කියලා කියනකොට නැතාර්ථයෙන් කියනකොට අනිවාර්යයෙන්ම හල්කිරීමක් තිබ්බොත් ඊ සොරයක් හල්කිරීමක් තිබ්බොත් ඊ සොරකින් අවසන් වෙනවා. ඒක හල්කිරීමක් නැත්තම් ගා දාලා කියන්න ඕනේ. චිකාබි අනියෝ චිකාබි අනිම්නිදා. ඒකල් ලියන්න චිකාබි අනිම්නිදා විධිමත් විදිහට කියනවා නම් අනිම්නිදා. හරිද? ඊසාගා අනිම්නිදා. 저는 페레라가 아니에요. 저는 페레라가 아닙니다. 저는 한국어 선생님이 아니에요. 저는 한국어 선생님이 උක්ත කරනවා ගාහරි ඊහරි දාලා අනින්නිදා. තව උදාහරණ කීපයක් දෙකක් තුනක් තියෙනවා. පාඩේම තියෙන ජෝඩන් ඉන්දෝ සාරාමි 아니에요. මම ඉන්දු ජාතිකයෙක් නෙමෙයි. කගොන් හියුජිගා 아니에요. මේ ටිෂු නෙමෙයි, හියුජි නෙමෙයි. ගානා කියලා දෙන්නක දෙබසක් තියෙනවා. ඊගොන් ජූසුපසි 우산이에요. ප්‍රශ්නයක් අහනවා. හරිද? ඊගොන් ජූසුපසි 우산이에요. මේ ප්‍රශ්නයක් අහනවා. හරිද? එතකොට කියන 아니요. 유수부시 우산이 아니에요. 바이바이. 다음에 또 봐요.